ඔන්න කොරියන් ඩ්‍රාමා වලට ආසයට අලුත් මූවී එකක් ආවා. ඒක නිකුත් වෙලාද නැද්ද කියලා බලමු අපි මේ විස්තරෙන්. මේ ඩ්‍රාමා එකේ රොමැන්ටික්, කොමඩි, ෆැන්ටසි ඒවා ඇතුළත් කේ ඩ්‍රාමා එකක්. මේ ඩ්‍රාමා එක එපිසෝඩ් 10කින් යුත් ඩ්‍රාමා එකක් කියලා තමයි සඳහන් කරන්නේ. මේ ඩ්‍රාමා එකේ ප්‍රධාන චරිතය විදිහට ජීසෝ සෙයොයින්-ගුක් කියන අය තමයි රඟ දක්වන්නේ. ප්‍රධාන චරිතය විදිහට රඟ දක්වන්නේ ගැහැණු කෙනෙක්. ඒ ගැහැණු කෙනාට වැඩ වැඩි නිසා ජීවිතයේ ආදර සම්බන්ධතා හොඳින් නොවන නිසාත් ඇය බොහෝ විට අලස හා කලබලව ජීවිතය ගත කරනවා. මෙහෙම ඉන්න මේ ගැහැණු කෙනාට පොඩි තොරතුරක් දැනගන්නට ලැබෙනවා. ඒ දැනගන්නට ලැබෙන තොරතුර මොකක්ද කියලා අපිට ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි. මේ ගැහැණු කෙනාට ඒ තොරතුරු දැනගන්නට ලැබුණට පස්සේ එයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙනවා. ඒ ගැහැණු කෙනා ඒ දෙයට ඇබ්බැහි වෙන්න පටන් ගන්නවා. අවසානයේ එයාට තේරුම් යනවා සැබෑ ආදරේ රියල් ලයිෆ් එකෙන්ම හොයාගන්න පුළුවන් කියලා. මේ ඩ්‍රාමා එකෙන් අපිට පෙන්වන්නේ ටෙක්නොලොජි සහ ඕල්ඩ් රිලේෂන්ෂිප් එක ගැන ජීවිතයේ සැබෑ සම්බන්ධතාවල වැදගත්කම තමයි මේ ඩ්‍රාමා එකෙන් කියලා දෙන්නේ. ඇයගේ ජීවිතය වෙනස් වෙන්න ඇයට දැනගන්න ලැබෙන තොරතුරු මොකක්ද කියලා අපි මේ ඩ්‍රාමා එක රිලීස් වෙලාද නැද්ද කියලා අපි මුලින්ම බලමු. මේ ඩ්‍රාමා එක රිලීස් වෙලා තමයි තියෙන්නේ 2026 මාර්තු 6 නිකුත් වුණා කියලා තමයි කියන්නේ. එහෙනම් මම දැන් මේකෙන් කියන්න යන්නේ ඇයගේ ජීවිතය වෙනස් වෙන්න බලපාපු කරුණ මොකක්ද කියලා. ඔයගොල්ලෝ මේ ඩ්‍රාමා එක නරඹලා Netflix හරහා තමයි මේ බලන්න පුළුවන් වෙන්නේ. මේ ඩ්‍රාමා එක නරඹලා මොකක්ද කියලා බලන්න ඇයගේ ජීවිතය වෙනස් වීමට බලපාපු කරුණ මොකක්ද කියලා. එහෙනම් ඉතින් තවත් අලුත් ඩ්‍රාමා එකක වීඩියෝ එකකින් නැවත හමු වෙමු.